ජිම් එකට එන්න පටන් ගන්න එක සමහර වෙලාවට හිතට ලොකු බරක් වගේ දැනෙන්න පුළුවන් නේද? එක එක්කෙනා එක එක විදිහේ උපදේශ දෙනවා අන්තර්ජාලය පුරාම එකිනෙකට පරස්පර දේවල්. ඉතින් ඇත්තටම කොහෙන්ද මේක පටන් ගන්න ඕන කියලා හිතාගන්න බැරි වෙනවා. හැබැයි මේ මුළු ගමනේම සාර්ථකත්වයේ තීරණය වෙන්නේ හරිම සරල ලේසියෙන් කළමනාකරණය කරගන්න පුරලන් මූලික අදහස් කීපයක් මත කිව්වොත් අන්න ඒ ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන් යන්නේ. හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි කොලනට. මේක තමයි මේ ගමනේ තියෙන ලුකුම රහස්‍ය කියලා කිව්වත් වැරද්දක් නැහැ. හොඳ ප්‍රතිඵල ගන්න නම් අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන වැදගත්ම සංකල්පය තමයි මේ. ඉතින් මොකක්ද මේ ක්‍රමානුකූල බර වැඩි කිරීම කියන්නේ? හරිම සරලයි. අපේ මස් පිඬු වර්ධනය වෙන්නේ ඒවට පුරුදු දෙයට වඩා ටිකක් වැඩිපුර අභියෝගයක් අපි දිගින් දිගටම දෙනකොට විතරයි. ශරීරය හැමතිස්සෙම උත්සාහ කරන්නේ එන අභියෝගයට හැඩගැහෙන්න. අන්න ඒ හැඩගැහෙනකොට තමයි අපි ශක්තිමත් වෙන්නේ. මේකට තියෙනවා නියම කතාවක් පුරාණ ග්‍රීසියෙන්. ක්‍රෝටන් වල මයිලෝ කියලා තරුණියෙක් හිටියා. මෙයා හැමදාම පොඩි වහුපෙටියක් කරට අරන් උස්සනවා. ඉතින් දවසින් දවස සතියෙන් සතියේ වහුපෙටිය ටික ටික ලොකු වෙනවා බරත් වැඩි වෙනවා. ඒත් මයිලෝ මේ වැඩේ නතර කළේ නැහැ. දිගටම කරගෙන ගියා. අවුරුදු කීපයක් යද්දී අර පොඩි වහුපෙටිය දැන් සද්දාන්ත ගොනෙක්. පුදුම දෙයක් කියන්නේ මයිලෝටත් ඒ ගොනාව උස්සන්න පුළුවන් තරමද ශක්තිය ලැබිලා. අන්න ඒක තමයි අපි අර කලින් කතා කරපු ක්‍රමානුකූල බර වැඩි කිරීම කියන සංකල්පයට තියෙන හොඳම සරලම උදාහරණය. හොඳයි. දැන් අපි පළවෙනි කුළුණ. ඒ කියන්නේ හේතුව තේරුම් ගන්නනේ. දැන් අපි යමු දෙවෙනි කුළුණට. ඒ කියන්නේ ඵලදායී පුහුණුවක ක්‍රමය මොකක්ද කියන එකට. දැන් අපි තියරි වලින් මිදලා ප්‍රැක්ටිකල් පැත්තට බහිමු. මොනවද කරන්න ඕන ව්‍යායාම? මොනවද අනිවාර්යයෙන්ම වළක්ව ගන්න ඕන වැරදි? බලමු. ව්‍යායාම වර්ග දෙකක් ගැන කතා කරන්න ඕන. හුදකලා ව්‍යායාම සහ සංයුක්ත ව්‍යායාම. හිතන්නකෝ හුදකලා ව්‍යායාමයක් කියන්නේ එක මස් පිඬුවකට විතරක් අවධානය දෙන දෙයක්. හරියට බයිසෙප් කර්ල් එකක් වගේ. ඒත් සංයුක්ත ව්‍යායාමයක් කියන්නේ ඒක හරියට ටීම් වර්ක් එකක් වගේ. එකපාර මස් පිඬු ගොඩක් එකතු වෙලා වැඩ කරනවා. අපි එදිනදා කරන දේවල් වගේ. ඉතින් පටන් ගන්න කෙනෙක්ට අඩු කාලයකින් වැඩිම ප්‍රතිඵලයක් ගන්න ඕන නම් අවධානය දෙන්න ඕන අනිවාර්යයෙන්ම සංයුක්ත ව්‍යායාම වලට තමයි. මෙන්න තියෙනවා ඒ වගේ හොඳම සංයුක්ත ව්‍යායාම ටික. මේවට කියන්නේ දාන මහන්සියට උපරිම ප්‍රතිඵල දෙන ව්‍යායාම කියලාද. ස්ක්වොට්ස්, ඩෙඩ්ලිෆ්ට්ස්, පුෂ්-අප්ස් වගේ දේවල් වලට මුල් තැන දෙන එකෙන් වෙන්නේ මුළු ශරීරයම එකම වෙලාවේ ශක්තිමත් වෙන එක. හරි. දැන් මොනවද කරන්න ඕන කියන එක පැහැදිලියිනේ. ඒත් ඒ වගේම වැදගත් දෙයක් තමයි මොනවද නොකර ඉන්න ඕන කියන එක දැනගන්න එක. මේ පොදු වැරදි මගහරින එකෙන් තුවාල වෙන්න තියෙන ඉඩ අඩු කරගන්න විතරක් නෙවෙයි ප්‍රතිඵල එන එක වේගවත් කරගන්නත් පුරුවම්. මෙන්න මේ වැරදි පහ ගැන කාසයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. 1. වැරදි ෆෝම් එකට කරන එක. ඒක කෙලින්ම තුවාලවලට ආරාධනාවක්. 2. ඕවර් ට්‍රේනින්. ඕනවට වඩා මහන්සි වුණොත් ඇඟට රිකවර් වෙන්න වෙලාවක් නැහැ. එතකොට ප්‍රතිඵලත් නැහැ. 3. වෝම් අප් කූල් ඩවුන් මගහරින එක. ඒකත් හරිම අවදානම්. 4. වතුර බොන්නේ නැති එක. ඒකෙන් පර්ෆෝමන්ස් එක විතරක් නෙවෙයි රිකවරි එකත් අඩාල වෙනවා. අන්තිම එක තමයි ප්‍රගතිය සටහන් කරගන්නේ නැති එක. එහෙම නොකළොත් අපි කොච්චර දුර ඇවිල්ලාද ඉස්සරහට මොනවද කරන්න ඕන කියන එක ගැන අදහසක් නැතුව යනවා උනන්දුවත් නැති වෙනවා. හරි. දැන් අපි ව්‍යායාම ගැන කතා කළානේ. ඒත් ඒක සමීකරණයේ එක පැත්තක් විතරයි. දැන් අපි යමු තුන්වෙනි ඒ වගේම හරිම වැදගත් කුළුණට. ඒ තමයි පෝෂණය. ගොඩක් අය වැඩියම පටලව ගන්න සංකීර්ණයි කියලා හිතන මාතෘකාවක්. ඒත් අපි බලමු මේක කොහොමද සරල කරගන්නේ කියලා. මේ කියමන නම් ගොඩක් දෙනෙක් අහලා ඇති නරක කෑම රටාවක් ව්‍යායාම වලින් විතරක් පරද්දන්න බෑ. සික්ස් පැක් හැදෙන්නේ කුස්සියේ ජිම් එකේ නෙවෙයි. මේකේ ලොකු ඇත්තක් තියෙනවා. කොච්චර මහන්සි වෙලා ජිම් එකේ වැඩ කළත් කෑම බීම හරියට බැලුවේ නැත්නම් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලවලට යන්න හරිම අමාරුයි. පෝෂණය ගැන හිතද්දී මේ පිරමීඩිය වගේ දූරාවලිය තේරුම් ගන්න එක හරිම වැදගත්. ගොඩක් අය වැරදියට පටන් ගන්නේ උඩින්ම. ඒ කියන්නේ සප්ලිමන්ට්ස් වලින්. ඒත් ඇත්තටම වැදගත්ම දේ තියෙන්නේ පිරමීඩියේ යටම. ඒ තමයි දවසට ගන්න මුළු කැලරි ප්‍රමාණය. ඊට පස්සේ තමයි ප්‍රෝටීන්, කාබ්ස්, ෆැට්ස් වගේ දේවල් එන්නේ. ඊට පස්සේ විටමින්ස්, මිනරල්ස්, කැම ගන්න වෙලාව වගේ දේවල් එන්නේ ඊටත් පස්සේ. අන්තිමටම අඩුම වැදගත්කමක් තියෙන්නේ අර සප්ලිමන්ට්ස් වලට. ඉතින් මුලින්ම අඩිතාලම හරියට කරගන්න එක තමයි වැදගත්. මෙතන බලන්නකෝ. වම් පැත්තේ තියෙන සාමාන්‍ය දවසක අපේ කැම පිඟානක් වෙන්න ඕනේ විදිය. ප්‍රෝටීන්, එළවලු, පිෂ්ඨය, මේද හැමදේම සමබරව. දැන් දකුණු පැත්ත පිඟාන දිහා බලන්න. ඒ තමයි ව්‍යායාමයකින් පස්සේ ගන්න ඕනේ කැම එක. වෙනස පේනවද? ප්‍රෝටීන් සහ පිෂ්ඨයට වැඩි තැනක් දීලා තියෙනවා. ඇයි ඒ?
මොකද ව්‍යායාම වලින් පස්සේ හානි වුණු මස් පිඬු අලුත් වැඩියා කරන්න ප්‍රෝටීන් ඕන, නැති වුණු ශක්තිය ආයෙ ලබා ගන්න පිෂ්ඨය ඕන. එහෙනම් පෝෂණයෙන් ගන්න තියෙන ප්‍රධානම පාඩම තමයි මේ. අනිත් සියලුම දේවල් ගැන කලබල වෙන්න කලින් මුලින්ම දවසට අවශ්‍ය මුළු කැලරි ප්‍රමාණය සහ ප්‍රෝටීන් ප්‍රමාණය හරියට ගන්නවද කියලා බලන්න. අන්න ඒ දෙක හරියට කරගත්තොත් සටනෙන් භාගයක්ම දිනුවා වගේ තමයි. හරි දැන් අපේ කුළුණු තුනම හරි. අත්තිවාරම දැන් ශක්තිමත්. දැන් අපි බලමු මේ ගමනේදී මතුවෙන තව ටිකක් විස්තරාත්මක ප්‍රශ්න කීපයක් ගැන. ඒ කියන්නේ අපේ ක්‍රමය තව ටිකක් සියුම්ව සකස් කරගන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි ශක්තියට ව්‍යායාම කරන එකයි ඇඟ ටෝන් කරගන්න එකයි අතර වෙනස මොකක්ද කියලා. ඇත්තටම ටෝන් වෙනවා කියලා දෙයක් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ මස් පිඬුවල ප්‍රමාණය වැඩි කරගෙන ශරීරයේ මේදේ අඩු කරගන්න එක. විද්‍යාත්මකව අපි මේකට කියන්නේ හයිපර්ට්‍රොෆි කියලා. ඉතින් මේ වගෝදියා බැලුවම පේනවා ශක්තිය වැඩි කරගන්න එක තමයි ඉලක්කය නම් බර වැඩි කරලා වාර ගණන ඒ කියන්නේ රෙප්ස් ගන්න අඩු කරනවා. ඒත් මස් පිඬුව වර්ධනය තමයි ඉලක්කය නම් මධ්‍යම ප්‍රමාණයේ බරක් කරන් වැඩි වාර ගණනක් කරනවා. හොඳයි. තවත් නිතරම කතාබහට ලක්වෙන ප්‍රශ්නයක් පිරිමින්ගේ කාන්තාවන්ගේ මස් පිඬු හැදෙන විදිහ ඇත්තටම වෙනස්ද? අපි බලමු විද්‍යාවෙන් මේකට දෙන උත්තරේ මොකක්ද කියලා. ගොඩක් වෙලාවට තියෙන ලොකුම මිත්‍යාවක් තමයි බර ව්‍යායාම කළොත් කාන්තාවන්ගේ ශරීරය පිරිමි කෙනෙක් වගේ බල්කි වෙනවා කියන එක. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. පර්යේෂණ වලින් පැහැදිලිවම පෙන්වලා තියෙනවා මස් පිඬු වර්ධනය වෙන වේගයේ ස්ත්‍රී පුරුෂභාවයේ අතර ලොකු වෙනසක් නැහැ කියලා. යටි ශරීරයේ ශක්තිය ලබා ගන්න වේගෙත් වෙනසක් නැහැ. පුදුම දෙයක් කියන්නේ පුහුණුවක් නැතුව පටන් ගන්න කාන්තාවකට උඩු ශරීරයේ ශක්තිය සාපේක්ෂව වැඩි කරගැනීම හැකියාව පිරිමේකට වඩා ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ කතා කරපෝ හැම දෙයකින්ම එක දෙයක් හිතට ගන්න ඕන. සාර්ථකත්වයේ රහස තියෙන්නේ ලෝකේ තියෙන හොඳම පරිපූර්ණම සැලැස්ම හොයාගන්න එකේ නෙවෙයි. ඒක තියෙන්නේ Tamanට දිගටම ස්ථාවරව කරගෙන යන්න පුළුවන් හොඳ සැලැස්මක් හදාගෙන ඒකට ඇලි ගලි ඉන්න එකේ. හොඳයි. දැන් අවශ්‍ය මූලික සැලැස්ම අතේ තියෙනවා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සැලැස්ම පාවිච්චි කරලා ගොඩනගන්න යන්නේ මොකක්ද?